හරි අපේ 1981 තුන්වෙනි ගෙල්ලුට. මම හිතනවා ගොඩක් අය මෙන්න මේක විවරණය වෙන්නේ නැති හොයනවා ඇත්තේ. ඉතින් මේක ප්‍රශ්නේ තේරෙන්නේ නැතුව ඇති. මේ මොකද්ද මේ ටික මොකද්ද මේ ටික මූර්තකය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. මොකද්ද ඒ ටික මූර්තකය කියන්නේ? මෙහෙමයි. ඔය ටික ටේප් කියලා එකක් තියෙනවා. දැන් නම් නෑ. ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. ටික ටේප් එක පාවිච්චි කරලා අපිට ප්‍රවේගය හොයන්න පුළුවන්, ත්වරණය හොයන්න පුළුවන්. ඒ වගේ විස්ථාපනය හොයන්න පුළුවන්. එහෙම ප්‍රැක්ටිකල් වගේක් තියෙනවා. ඉස්සර තිබ්බත් දන්නේ මම හරියටම දන්නේ. සමහරක් විට ඉස්සර තියෙන්නේ නැති. ඒක වෙන්න ඇති මේක දාලා ඇත්තේ. දැන් ඉතින් ටික ටේප් එක ඕනේ නැහැ. ටික ටේප් එකෙන් කරන වැඩේ ඊට වඩා හොඳ දේවල් වලින් කරන්න පුළුවන්. මෙහෙම සීන් එකක් තියෙනවා ටික ටේප් කියන්නේ. හරිද? අපිට පුළුවන් ටේප් එකක්. ඔයගොල්ලෝ දැකලා තියෙනවද අර හાર્ට් බීට් එක අර කාඩියෝ මේ මොකද්ද මේ හાર્ට් බීට් එක සාමාන්‍යයෙන් අර අදින ටේප් එකක් තියෙන්නේ. මම ඒක හරියටම කියන්න දන්නේ මොකද්ද කියලා. ටේප් එකක් තියෙනවනේ. ඒ ටේප් එකේ ඇදෙනවනේ. ඒ වගේ සීන් එකක් තමයි මෙතන තියෙන්නේ. මෙතන මැෂින් එකක් තියෙනවා. හරිද? මේ මැෂින් එකට මේ ටේප් එක යවලා තියෙන්නේ. ටේප් එක කියන්නේ පටියක් කියලා හිතන්න ඕනේ. කොළ තීරු පටියක්. කොළ තීරු පටියක් මෙන්න මේ මැෂින් එකෙන් යවලා තියෙන්නේ. ඒතර මේ මැෂින් එකේ යම්කිසි සංඛ්‍යාතයක් දීලා තියෙනවා. යම්කිසි අපි හිතමු F නෝට් කියලා සංඛ්‍යාතයක් දීලා තියෙනවා. මේ සංඛ්‍යාතයට අනුව මේ මැෂින් එකෙන් මෙතන ඩොට් එකක් හැදෙනවා. මේ පටියේ ඩොට් එකක් ඇති වෙනවා. හරිද? සෑම අපි හිතමු සංඛ්‍යාතයක් දුන්නා කියලා සෑම තප්පර දෙකකටම වාරයක් මේ ටේප් එකේ ඔහොම ඩොට් එකක් හැදෙන්න. හරිද? සංඛ්‍යාතයක් දුන්නා කියලා හිතමු. එතකොට මේ මෙතන මෙහෙම ඩොට් එකක් ඇති වෙනවා. මාක් කරේ ඇති එතන. ඒකෙන් මෙතන ඩොට් එකක් ඇති වෙනවා. දැන් මේකයි සීන් එක. දැන් ට්‍රොලි එකට සම්බන්ධ කරලා තියෙන ටික ටේප් එකක්. හරිද? මේ ටේප් එක මැෂින් එකෙන් යම්කිසි සංඛ්‍යාතයක් දීලා ඇති. යම්කිසි සංඛ්‍යාතයක් දීලා ඇති. දැන් අපෙන් අහන්නේ මොකද වෙන්නේ කියලා. මේක අපි හිතමු මේක ඒකාකාර ප්‍රවේගයෙන් යනවා කියලා. ඒකාකාර ප්‍රවේගයෙන් යද්දී සෑම කාල සීමාවකටම ටික් 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 ගාලා මේක මේ මාක් වෙනවනේ. එතකොට අවසානට ඇනලයිස් කරද්දී අපිට එන්න ඕන ටික ටේප් එකේ සෑම ඒ ඩොට් දෙකක් අතර දුර සමාන වෙන්න ඕනේ. පැහැදිලිද? ඒකාකාර ප්‍රවේගයෙන් යනවනම් සෑම ඩොට් දෙකක් අතර දුර සමාන වෙන්න ඕනේ. ඒ එක කාල සීමාවක් ඇතුළත තමයි කියන්නේ මේකේ සම්බන්ධ කරලා තියෙන මෙන්න ටික ටේප් මැෂින් එකේ ඒ කියන්නේ කාල සීමාව ඒ කියන්නේ අපි සංඛ්‍යාතයක් මෙයාට දීලා තිබ්බාම ඒ සංඛ්‍යාතයට තමයි මෙයා මේකේ ටේප් එකේ ලකුණු වෙන්නේ. තප්පරයක් ගියම ටීක් ඊළඟ තප්පරේ ටීක් ඊළඟ තප්පරේ ටීක් ඒ වගේ ගියපුවාම දැන් එකම ප්‍රවේගයෙන් යනවනම් ගමන් කරන එකම කාල සීමාව ඇතුළත දැන් මේකේ එක පළවෙනි අවස්ථාවේ ටික් කියලා මේක ලකුණු වෙලා දෙවෙනි අවස්ථාවේදී ටික් කියලා ආයෙ මෙතන ලකුණු වෙද්දි මෙතන මේ ලකුණු වෙද්දි මේ ඩොට් එක ඒ අතර තියෙන කාල සීමාවල් වල දුරවල් කියන්නේ මේ සීමාවල් අතර දුරවල් සමාන වෙන්න ඕනේ එකම ප්‍රවේගයෙන් යනවනම්. ඒ එකම ප්‍රවේගයෙන් යනවා කියන්නේ යම්කිසි කාල සීමාවක් ඇතුළත ගමන් කරන දුර සමානයිනේ. ඒතර මේකේ තප්පර අපි හිතමු දෙකක් කියලා. තප්පර දෙකකින් තමයි ආයේ ඩොට් එකක් හැදෙන්නේ. ඒතර තප්පර දෙකක් ඇතුළත ගමන් කරන දුරවල් මේකේ සමාන වෙන්න ඕනේ. පැහැදිලිද? අපි හිතමු මේක ත්වරණයක් වුණා කියලා. ත්වරණයක් වුණොත් එහෙම මේකේ ඩොට් අතර තියෙන දුරවල් වැඩි වෙන්න ඕනේ. ඇයි? මෙහෙම වෙන්න ඕනේ. මෙහෙම වෙන්න ඕනේ. දුරවල් වැඩි වෙන්න ඕනේ. දුරවල් වැඩි වෙන්න ඕනේ. ඇයි මං කියන්නේ දුරවල් වැඩි වෙන්න ඕනේ කියලා. ඇයි පළවෙනි තප්පරේදී ගමන් කරන දුරට වඩා දෙවෙනි තප්පරේ ගමන් කරන දුර වැඩිනේ. ඒතර අපි හිතමු මේකේ මෙෂර්මන්ට් මේකේ ෆ්‍රීකවෙන්සි එක දීලා තිබ්බ කියලා හර්ට්ස් එකක්. ඒ කියන්නේ තප්පරයට එකක් ඩොට් හැදෙන විදියට. පළවෙනි තප්පර අතර ගමන් කරපු දුර මේක. දෙවෙනි තප්පරේ ගමන් කරපු දුර මේක. තුන්වෙනි තප්පරේ වැඩි දුරක් ගමන් කරනවා. ඒ තරණය වැඩි වෙද්දී ප්‍රවේගය වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙනවා කියන්නේ එක් කාල සීමාවකදී ගමන් කරන දුර වැඩි වෙනවා. ඒතර මේ වගේ හැඩයක් වෙන්න ඕනේ. හරිද? දැන් ඔක හිතමු මන්දනයකින් ගියා කියලා. මන්දනයක් වුණා නම් ඔය ඩොට් අතර පරතරේ කාලයත් එක්ක අඩු වෙන්න ඕනේ. කාලයක් අඩු වෙලා නිශ්චල වුණාම ඒ වගේ නිශ්චල වෙන්න ඕනේ. ඇයි අඩු වෙන්නේ? මුලින්ම ඒ අපි හිතමු මේකේ දීලා තියෙන ෆ්‍රීකවෙන්සි එක එකක් කියලා. ඒ කියන්නේ
එක තප්පරයකදී ඩොට් එකක් එතන. එතකොට පළවෙනි තප්පරේ මෙච්චර දුරක් ගියත් ඒ වේගය අඩු වෙනවා ටික ටික දුර අඩු වෙනවා. දුර අඩු වෙලා අඩුම වෙලා යනවා. පැහැදිලිද? අඩුම වෙලා යනවා. ඔන්න දැන් මේ වැඩේ හරි. දැන් අපි විශ්ලේෂණය කරන්න තියෙන්නේ මේක රළු පොලොක් මතනේ තියලා තියෙන්නේ. දැන් මේකට කියන නිව්ටන් 100ක බලයක් දාලාලු තියෙන්නේ. නිව්ටන් 100ක බලයක් දාලාලු තිබ්බේ. නිව්ටන් 100ක බලයක් දාලාලු තිබ්බේ. එතකොට නිව්ටන් 100ක් නෙවෙයි සෝරි නිව්ටන් 50ක් නේ. නිව්ටන් 50ක බලයක් දාලාලු තිබ්බේ මේකේ. බරපතල ලද ටොරියක් මේසයක් මත නිව්ටන් 50ක බලකින් යොදයි. ඊට පස්සේ ටික මොහොතේ කරසවනේ එකෙහි පද්ධති වෙනස් කොට හරි. එතකොට පළවෙනි එකේදී පළවෙනි එකේ ඇවිල්ලා තියෙන්නේ දැන් මෙහෙම නිව්ටන් 50ක් දාලා ඇද්දාම නිව්ටන් 50ක් දාලා ඇද්දාම මෙන්න මේ වගේ ටික ටේප් එකකින් ඇවිල්ලා තියෙන මෙෂර්මන්ට් එක මේ වගේ එකක්. හරිද? මේ වගේ ඩේටා එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් බලන්න මේ සෑම කාල ප්‍රාන්තරයක් අතර ගමන් කරලා තියෙන දුරවල් සමානයි. ඒ කියන්නේ මේ ටික ටේප් එකේ මේ ඩොට් දෙකක් අතර තියෙන දුරවල් සමානයි. දුරවල් සමානයි කියන්නේ මේක ඒකාකාර ප්‍රවේගයෙන් තමයි ගිහිල්ලා තියෙන්නේ. මේක එහෙනම් ගිහිල්ලා තියෙන්නේ ඒකාකාර ප්‍රවේගයෙන්. ඒතකොට මෙතන නිව්ටන් 50ක බලයක් දාලා තියෙද්දි ඒකාකාර ප්‍රවේගයෙන් යන්න නම් මේ රෝද මත හරි මේ ට්‍රොලිය මත ක්‍රියා කරලා තියෙන ඝර්ෂණ බලයත් අනිවාර්යෙන් මොකක් වෙන්න ඕනද? නිව්ටන් 50ක් වෙන්න ඕනේ. ඇයි මේක ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරලා තියෙන්නේ? ඇයි ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරා කියන්නේ? මේ ඩොට් අතර තියෙන දුරවල් සමානයි. ඩොට් අතර තියෙන දුරවල් සමානයි. ඒ කියන්නේ ඒකක කාල සීමාවෙන් ගමන් කරලා තියෙන දුරවල් සමානයි. එහෙනම් එහෙම වෙන්න නම් මේ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරලා තියෙන්නේ. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන්න නම් මෙතන නිව්ටන් 50ක බලයක් දාලා තියෙනවනම් මේ පැත්තේ නිව්ටන් 50ක් වෙන්න ඕනේ. ඇයි බාහිර සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය වෙන්න ඕනේ ඒකාකාර ප්‍රවේගයෙන් යන්න නම්. හරි. එහෙනම් මේක 50ක් වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට කියන දෙවෙනි පටියේ ලැබිලා තියෙනවා. ඊට පස්සේ වෙනස්කමක් කරාලු. මේකට මෙන්න මේ පද්ධතියේ වෙනස්කමක් කරාලු. අපි දන්නේ මොකක්ද කරපු වෙනස්කම කියලා. වෙනස්කම් කරාට පස්සේ මෙන්න මේ පටියෙන් ඇවිල්ලා තියෙන data මෙන්න මේ වගේ. ඩොට් අතර පරතරය ලං වෙලා. ඩොට් අතර පරතරය ලං වෙලා. කලින්ට වඩා ලං වෙලා. නමුත් ඒ ඩොට් දෙකක් අතර තියෙන දුර වෙනස් වෙලා නැහැ. ඩොට් දෙකක් අතර තියෙන දුරවල් සමානයි. කියන්නේ ඩොට් දෙකක් අතර තියෙන දුරවල් සමානයි. ඩොට් දෙකක් අතර තියෙන දුරවල් සමානයි. ඒ කියන්නේ දැනුත් ගිහිල්ලා තියෙන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් නේ. අපි බලමු මොනවද කරලා තියෙන වෙනස්කම්. බලය නිව්ටන් 100 දක්වා වැඩි කරලා ඇත. වැඩි කරලා තියෙනවා. මේ බලය නිව්ටන් 100ක් දක්වා වැඩි කරා නම් බලය නිව්ටන් 100ක් දක්වා වැඩි කරා නම් මේ ගතික ඝර්ෂණ බලයනේ මේක චලනය වෙන අවස්ථාවන්නේ. මේක චලනය වෙන අවස්ථාවක්. ගතික ඝර්ෂණ බලයේදී අය ගතික ඝර්ෂණ බලය වැඩි කරගන්න බෑනේ. නිව්ටන් 100ක් මෙතෙන්ට දැම්මනම් අනිවාර්යෙන් සම්ප්‍රයුක්ත බලයක් මෙයාට ලැබෙනවා. සම්ප්‍රයුක්ත බලයක් ලැබෙනවා කියන්නේ අනිවාර්යෙන් මේක ත්වරණය වෙනවා. අනිවාර්යෙන් මේක ත්වරණය වෙනවාමයි. හරිද? ත්වරණය වුණා නම් මේ වගේ හැඩයක් එන්න බෑ. එහෙනම් එන්න මේ ඩොට් අතර පරතරය වැඩි වෙන්න ඕනේ. ඩොට් අතර පරතරය වැඩි වෙන්න ඕනේ. පැහැදිලිනේ? ත්වරණය වෙනකොට ප්‍රවේගය එන්න වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙනවා කියන්නේ ඒක කාලයක් තුළ ගමන් කරන දුර ප්‍රමාණය වැඩි වෙනවා. ඒක කාලයක් ගමන් කරන දුර ප්‍රමාණය වැඩි වෙනවා මේ ඩොට් අතර පරතරය එන්න වැඩි වෙන්න ඕනේ. නමුත් එහෙනම් එහෙම වෙලා නැහැ. ඒක නිසා ඒක වැරදි. ට්‍රොලිය මත බර දෙගුණයක් කරාලු. ට්‍රොලිය මත බර දෙගුණයක් කරොත් දැන් අපි මේකට mg r දාලා දැන් ඝර්ෂණ බලය අපි ගන්න. ඝර්ෂණ බලය ගන්නේ F සමාන mu r ගෙන්නේ. F සමාන mu r ගෙන්නේ. දැන් ඔය බර දාපුවහම මොකද වෙන්නේ? r උත් වැඩි වෙනවනේ. r වැඩි වෙනවා කියන්නේ ඝර්ෂණ බලයත් වැඩි වෙනවනේ. ගතික ඝර්ෂණ බලයත් වැඩි වෙනවා. ගතික ඝර්ෂණ බලය වැඩි වුණා නම් නිව්ටන් 50ට වඩා වැඩි ඝර්ෂණ බලයක් දාන්න පුළුවන් වෙනවා. එහෙම වුණා නම් සම්ප්‍රයුක්තේ මේ පැත්තට හැරෙනවා. සම්ප්‍රයුක්තේ චලිත දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට හැරුණා කියන්නේ මේකේ බලය කාලය සමග අඩු වෙනවා. මේක බලයලු මේ ත්වරණය කාලය සමග අඩු වෙනවා. ඒ කියන්නේ මන්දනයක් සිද්ධ වෙනවා. ත්වරණයක් නෙමෙයි ප්‍රවේගය. ප්‍රවේගයේ කාලය සමග අඩුවෙන් වෙනවා. ඇයි? චලිත දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි සම්ප්‍රයුක්ත බලය තියෙන්නේ. සම්ප්‍රයුක්ත බලය තියෙන්නේ චලිත දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට. ඒ කියන්නේ මන්දනයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ප්‍රවේගයේ කාලයත් එක්ක මොකද වෙන්න ඕනේ? ප්‍රවේගයේ කාලයත් එක්ක අඩු වෙන්න ඕනේ. එහෙනම් ඒකේ ප්‍රස්ථාරය එන්න ඕනේ ටික මෙන්න මේ වගේ ඩොට් අතර ලං වෙන ප්‍රස්ථාරයක් තමයි එන්න. ඩොට් ටික ලං වෙන්න ඕනේ. හරිද? හරි. ඊට පස්සේ ඒකත් වැරදි. එහෙනම් ට්‍රොලිය මත බර අර්ධයක් කරාලු. ට්‍රොලිය මත බර අර්ධයක් කරා නම් R අඩු වෙනවා. R අඩු වෙද්දී F අඩු වෙනවා. එතකොට F අඩු වෙද්දී සම්ප්‍රයුක්ත බලයක් නැවත මේ දිශාවට ඇති වෙනවා. ඒ කියන්නේ නැවත ත්වරණයක් ඇති වෙනවා මේ දිශාවට. චලනය වෙන දිශාවට. එහෙනම් ත්වරණයක් ඇති වුණා නම් මේ වගේ හැඩයක් එන්න බෑ. ඒක කාල සීමාවක් තුළ එක ඩොට් ගානක් එන්න විදිහක් නැහැ. ඒක වැරදි.
පස්වෙනි එක බලන්න බලය 25 දක්වා අඩු කරා. බලය අඩු කරා නම් මේක නැවතිනවනේ. මේක මන්දනය වෙන්න ගන්නවා. මේක මන්දනය වෙන්න ගන්නවා. ඒ ගතික ඝර්ෂණ බලය මෙයාට ගන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලයනේ මේක. හරිද? බලය අඩු කරා කියන්නේ මේකට ගන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය ඉන්නවා. ටික 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 ගිහිල්ලා මේක ප්‍රවේගය ශුන්‍ය වෙනවා. ප්‍රවේගය ශුන්‍ය වෙනවා. එහෙනම් ඒක වෙන්නත් බෑ. ඒ නිසා ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ මේ ටික ටේප් එකේ මෙන්න මේ වර්කියන්ස් එක වෙනස් කරලා මේ ශීඝ්‍රතාවය මේ ඩොට් එකක් වැදෙන්න ඕන ශීඝ්‍රතාවය වෙනස් කරලා තියෙන්නේ. කලින් තිබ්බනම් තප්පරයට එක ගානේ වැටෙන්න කියලා දැන් තප්පර අපි හිතමු කලින් තිබ්බේ තප්පර දෙකකට එක ගානේ වැටෙන්න ඩොට් එකක් හැදෙන්න නම් දැන් තප්පරයකට එක ගානේ වැටෙන්න හදලා තියෙනවා. තේරුණාද? ඉස්සෙල්ලා තප්පරයක් ගියපුවම තමයි තප්පර දෙකක් ගියපුවම තමයි ඩොට් එක හැදෙන්නේ. දැන් තප්පරයක් ගියාට පස්සේ තමයි ඩොට් එක හැදිලා තියෙන්නේ. මේ ඒකේ ටික ටේප් එක තමයි ටික ටේප් එකේ මැෂින් එකේ ඒක මේ ෆ්‍රීකවෙන්සි එක තමයි වෙනස් කරලා තියෙන්නේ. වෙන මොකුත් වෙනස් කරලා නැහැ. ඒක නිසා මූර්තකයේ ශීඝ්‍රතාවය අර්ථයක් කරලා තියෙනවා. ඒක නිසා ඒක තමයි උත්තරේ. 50ට පිළිතුර අංක 4.